එක්සෑම් එකක් ලියන අතරතුරදී මේ බය කියන දේ ඇති වෙලා යෝල් ස්වභාවයකටපත් වෙනවා. ෆික්ෂන් එකක් මැදදී ලියද්දී එකපාරට එන බය කොහොමද අපි ඕවර්කම් කරන්නේ? ඉතින් බය කියලා කියන්නේ සබහාදහම විසින් මේ මනුෂ්‍යයාගේ වැඩ කටයුතු කිරීම සඳහා මනුෂ්‍යයාට දිනදා වැඩ කටයුතු කිරීම සඳහා ලබා දීලා තියෙන ටූල් එකක්. මම ඒක බය කියලා කියන්නේ ටූල් එකක්. ඇත්තට අපිට ඒක මේ ඇත්තට වැදගත් වෙන එකක්. ඉතින් මුලින්ම අපි ගත්තොත් දැන් ඔය එක්සෑම් එක ලියන මොහොත තියෙනවනේ. එතකොට අපි හිතමුකෝ ඒ කාලය ආරම්භ වෙන මොහොත කියලා. ඊට පස්සේ අපි කෙක්ෂන් එකට යනවා. මේ කෙක්ෂන් එක ගියාට පස්සේ අපි හිතමු එහා සාමාන්‍ය මේක දෙවෙනි පාර්ට් එකේ තුන්වෙනි පාර්ට් එකේ තැනකදී සමහර තැනකදී හිර වෙනවා කියලා. එතකොට ඔයා ඒක මේ විසඳන්න උත්සාහ කරනවානේ. එතකොට ඔයාගේ බ්‍රේන් එක මේ මැච් එක ගන්න උත්සාහ කරනවා. කොහොම හරි. ඒක ඕකේ. ඒක තමයි වෙන්න ඕන. එතකොට මේ ඔහොම යද්දී එක පාටම අතරමැදදී එක පාට එනවා ඔන්න මේ ඇලර්ට් එක මතුවෙනවා. බය කියන එක ඔන්න පොඩ්ඩක් එනවා. ඒ ඇත්තටම ඒ බයින්නේ අපේ හොඳට. නමුත් අපි මොකද කරන්නේ? ඒ සනිකව බලන්නේ ඔරලෝසුව. අපිට තේරුම් විනාඩි 15ක් ගිහිල්ලා විනාඩි 20ක් ලෙසන. නැත්නම් සම්පූර්ණ ප්‍රශ්නෙට අපි හිතන විනාඩි 20කට කාලයක් කියලා තියෙනවා. 30ක් කාලයක් කියලා. එතකොට අපි දෙවෙනි කොටස කරලා ඉවරදී නෝ තුන්වෙනි කොටස ඉවර කරද්දී තව කොටස් 3ක් විතර තියෙනවා. කාලය විනාඩි 20ක් 25ක් විතර ගිහිල්ලා. ඒතකොට අපි කෙලින් බලන්නේ ඔරලෝසුව. ඊට පස්සේ කල්පනා වෙනවා මම මේ කෙක්ෂන් කර මේක දැන් මම ඉතුරු ප්‍රශ්න කරන්න මට වෙලාම දෙවිද දැන් මේකත් කරගන්න බෑ වගේ. ඔහොම ඊට පස්සේ එක්සෑම් එක කරගන්න වෙයිද දන්නේ නැහැ. එලෙවල් කරන්න වෙයිද දන්නේ නැහැ. දැන් අර ප්‍රශ්නය බලන්නකො මෙතනින් මේ කියන්නේ දැන් ඔයාගේ විභාගය කියන රියැලිටි එක තමයි මේ. කියන්නේ ඔයා යන්න ඕන මෙන්න මේ වගේ රේඛීය මාර්ගයක එක්සෑම් එකක් ලියද්දී. කියන්නේ මෙතන මේ අපි මුලින්ම කෙක්ෂන් දෙක කරන්න පුළුවන්. මම කියන්නේ කොහොම කරත් මේ කෙක්ෂන් හතර කෙක්ෂන් යන්නේ. එතකොට මේ ඔයාගේ මේ රියැලිටි එක ස්ට්‍රේට් ෆෝවර්ඩ් රියැලිටි එකක් තමයි තියෙන්නේ. කියන්නේ ඔයා යන්න ඕන රියැලිටි ගමන කෙක්ෂන් එකකින් කෙක්ෂන් එකට. හැබැයි මෙතනදී බලන්නකො අර බය ආවා. ඊට පස්සේ වෙලාව බැලුවා. ඊට පස්සේ අර නැතිම කියන්නේ මේකට සීන් එකට අදාළම නැති කෙක්ෂන්ස් ටිකත් මෙතෙන්ට එනවා. නේ? ඉතින් එතකොට ඔයාගේ මේ රියැලිටි එකේ ගොඩනැගෙන්නේ පැරලල්ලි. කියන්නේ සමාන්තරව මේ බලන්නකො. එතකොට ඔයා මෙහෙම යන්න ඕනේ. ඔයා යන්නේ මෙහෙම. ඔයා ගමන් කරන්නේ මේ අතට. මෙහෙම ගිහිල්ලා. හරිද? ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ ඔයා දැන් මේ දැන් කෙක්ෂන් එක අතාරින්න තීරණය කරා. ඉතින් ඔයා ආයෙ එන්නේ මෙතෙන්ට. ඒ කියන්නේ ඔයා ඇත්තරම තුකතර ඔයාගේ මේ මනසේ තියෙන ස්ථාවරත්වය අහිමි වෙලා අර පේපරේ මුලින් අතට ගන්න අවස්ථාවේ සිද්ධ මානසික තත්ත්වයට වඩා පහත් මානසික අවස්ථාවකින් තමයි ඔයා මෙතෙන්ට එන්නේ. ඒ පොසිටිව් මයින්ඩ්සෙට් එක ඔක්කොම නැති දිය කරගෙන තමයි ආයෙ මෙතෙන්ට එන්නේ. දැන් ඒකත් කමක් නැහැ කියමුකෝ. ඒත් බලන්නකෝ කාලය දිහා. ඔරලෝසු වෙලාව ගිහිල්ලා. ඒකට තව විනාඩි සමහරක් විතර ගිහිල්ලා. ඒකට ඔයාට ආයෙ මේ සෙකන්ඩ් කෙක්ෂන් එකේට රෙඩි වෙන්නත් විනාඩි 5ක් 6ක් ගිහිල්ලා. ඒකට ඔයා මේක පටන් ගන්නෙම පරාජික මානසිකත්වයෙන් ඒ වගේම ඔයාට අමතර විනාඩි විශාල ප්‍රමාණයක් ඔයාට විනාඩි නාස්ති වෙනවා. මේක නොකල යුත්තක්. ඉතින් මං කියන්නේ මේක ඕවර්කම් කරන්නේ කොහොමද කියලා. අර කිව්වත් වගේ දැන් ඔයා කෙක්ෂන් එක හදාගෙන යනවනේ. කෙක්ෂන් එක හදාගෙන යද්දී අර මං කිව්වත් මේ වගේ වෙලාව බලන්න හිතන වෙලාවක් එනවනේ. මෙහෙම බලලා දැන් මම අදුව වැඩිද ඒකට තමන්ට දැනනෝනේ ඒක වැඩිද සහ මේ අර මේ රේඛීය මානසිකත්වයෙන් මිදලා ඔයා යන්න ඕන පාත් එකෙන් මිදලා ඊට වඩා පැරලල් පාත් එකකට වැටෙන මොහොත තියෙනවනේ. අන්න ඒ මොහොත අඳුර ගන්න. ඒ මොහොතේ ඔයා ටිකක් වෙලාව බලන්න. ඒ විනාඩි සාමාන්‍යයෙන් අපි ඔයා කෙක්ෂන් වලට 25ක් වගේ වෙන් කරලා තියෙනවා නම් දැන් අපි හිතමු සෙකන්ඩ් කෙක්ෂන් එක තර්ඩ් කෙක්ෂන් එක හරි කියලා ඉර වෙලා ඉන්නේ. ඒකට සෙකන්ඩ් තර්ඩ් කෙක්ෂන් ගිහිල්ලා හැබැයි විනාඩි තව 20ක් විතර ගිහිල්ලා තියෙනවා නම් කියන්නේ ඔයා තර්ඩ් කෙක්ෂන් එකේ දැන් උත්සාහ කරලා විනාඩි 20කට විතර ඇවිල්ලා තියෙනවා. එතකොට එස්ටිමේට් කරලා තියෙන්නේ 25ක් හෝ 30ක්. එතකොට ඔයා කරන්න ඕන කිලිමේක ඒක తాවකාලිකව නවත්තන්න. ඒක මනසින් අතාරින්න. ඒක ගැටලුවක් නෑ. ඔයාලට කාල නැස්ති වෙලා නැහැ තාම. ඔයා කරන්නේ ඊළඟ කෙක්ෂන් එකට යන්න. ඊළඟ කෙක්ෂන් එකට ගිහිල්ලා ඒකෙත් පිළිවෙලට ගන්න. ඔයා උපරිම උත්සාහය දෙන්න. මං කියන්නේ බා මේ බය ඔයා උත්සාහය දෙන්න. ඔයාගේ මොලේ බේසන්න කාලය. ඒක කාල නැස්ති කිරීමක් නෙවෙයි. හැබැයි කාලය නැස්ති කරන්න එපා. අර
ඔයා මේ ස්ට්‍රීට් පෝඩ් අපෝච් එකෙන් පිට යන තැන මේ වැඩේ නවත්තන්න. නැත්නම් ඔයාට කාලේ තියෙනවා නම් සාමාන්‍ය සෙකන්ඩ් කිෂන් එක හිරියලා ඉන්නවා නම් තර්ඩ් කිෂන් හිරියලා ඉන්නවා අඩි 10ක් 15ක් වගේ නම් ගිහිල්ලා තියෙන්නේ. කමන්නේ ඔය තව විනාඩි 5ක් කලින් හිතන්න. එතනින් එහාට යන්න. හැබැයි කාලෙත් ගිහිල්ලා ඔයාට මේ වැඩේත් තුනොත් ඔයා සෑහෙන අපහසුතාවයකටපත් වෙනවා. අනිත් වැඩි අපිට කරන්න පුළුවන් මේ පේපරේ පටන් ගන්න කලින් ඔයාලට පුළුවන් පේපරේ ප්‍රශ්න ටික පොඩ්ඩක් කියවලා බලන්න විනාඩි 5ක් ඕන අය ඔක්කොම ප්‍රශ්න ටික කියවලා බලන්න. මම MCQ එක ගැන නෙවෙයි කියලා කියන්නේ සාමාන්‍ය ස්ට්‍රක්චර්ස් එක ගත්තොත් වත් නෑ. හැබැයි ස්ට්‍රක්චර්ස් එක ගත්තොත් ඔයාලට කියවන්න පුළුවන් නේ. කියවලා මුලින්ම පටන් ගන්න පුළුවන්. තමන්ට ලේසි ටික. කියන්නේ තමන්ට පුළුවන් දේ ලේසි කියලා එකක් නේ තමන්ට වඩාත්ම නැඹුරු සාභයක් සහ විශ්වාසයක් තියෙන කෙක්ෂන් ටික පටන් ගන්න පුළුවන්.